එක්තරා කැලෑවක හාවෙකුයි ඉබ්බෙකුයි ජීවත් වුණා. මේ හාවගේ හොඳම යාළුවා ඉබ්බා. ඒ වගේම ඉබ්බගේ හොඳම යාළුවා හාවා. ඉතින් දවසක් හාවා ඉබ්බට අපූරු අභියෝගයක් දෙනවා. ඒ තමා රේස් එකක් දුවමු කියලා. හාවත් එක්ක රේස් දිව්වොත් අනිවාර්යෙන් පෙරදෙන බව දන්න ඉබ්බා මේ වැඩේට කොච්චර කැමති වුණත් හාවගේ කරදරේ නිසාම රේස් එක දුවන්න කැමති වෙනවා. ඕන් ඉතින් දෙන්න රේස් එක දුවන්න පටන් ගත්තා. හාවා වේගෙන් දුවගෙන ගියා. ඉබ්බත් පුළුවන් උපරිම වේගෙන් ඇවිදගෙන ගියා. ටික දුරක් දුවපු හාවට හිතුණා ඉබ්බා එනකොට ගොඩක් වෙලා යයි. නිකම් බොරුවට මහන්සි වෙන්න ඕනේ නැහැ. මහන්සි ඇරලම ඉතුරු ටික යන්න ඕන කියලා. එහෙම හිතපු හාවා ගහක් යට හාන්සි වුණා. දන්නේම නැතුව හාවට හොඳටම නිින්ද ගියා. හාවා නිදි අතරේ ඉබ්බා හිමින් සීරුවේ දිනුම් කණුව ළඟට ළඟා වුණා. හාවා ඇහැරිලා බලනකොට ඉබ්බා දිනුම් කණුව ළඟට යමින් හිටියා. කලබල වුණ හාවා පුළුවන් උපරිම වේගෙන් දිව්වත් ඉබ්බා හාවට කලින් දිනුම් කණුව පහු කරා. තමන්ගේ කම්මැලිකම නිසා තරගෙන් පෙරදුණු හාවට හරීම ලැජ්ජයි. ඉබ්බට නම් හරීම සතුටුයි.